Hello everyone, welcome back to my YouTube channel. පුද්ගලයෙකුගේ බර ඔහුගේ උස්ස, වයස හා ස්ත්‍රී පුරුෂ භාවය සඳහා සුදුසු ප්‍රමාණයට වඩා අඩුයි නම් ඒක දුර්වල හා අසමතුලිත පෝෂණයක් පෙන්눔 කරන්න පුළුවන්. ඉතින් අපි කොහොමද සෞඛ්‍ය සම්පන්නව අපේ බර වැඩි කරගන්නේ? අද මේ වීඩියෝ එකෙන් බර සෞඛ්‍ය සම්පන්නව වැඩි කරගන්න ආකාරය පිළිබඳව කෙටියෙන් සරලව දැනගමු. ඊට කලින් අපි බලන්න ඕනි බර අඩුයි කියන්නේ කොහොමද කියලා. අපි කොහොමද දැනගන්නේ අපේ බර අඩුයි කියලා? ඒක හොයාගන්න තියෙන ප්‍රධාන ක්‍රමය තමයි BMI අගය කියන්නේ. අපේ බර උසෙහි වර්ගයෙන් බෙදුවහම එන අගය 18.5ට වඩා අඩුයි නම් ඒක සඳහන් වෙන්නේ අඩු බර විදියට. 18.5ත් 24.9ත් අතර නම් ඒක නිරෝගී බර. 25ට වැඩි 29.9ත් අතර නම් අධික බර. 30 හෝ 30ට වැඩි අගයක් නම් ඒ තරබාරුකම. එහෙනම් අපි හැමෝටම ඕනි අපේ නිරෝගී බර 18.5ත් 24.9ත් අතර අපේ BMI අගය පවත්වා ගන්න. කොහොමද අපි ආහාර වලින් බර වැඩි කරගන්නේ? කැලරි බහුල පෝෂ්‍යදායී ආහාර අනුභව කිරීම බර වැඩිවීම සඳහා අනුගමනය කරන්න පුළුවන් පොදු ක්‍රමයක්. ආහාර වේල් ප්‍රමාණය වැඩි කරන්න ඕනේ. දවස පුරා කුඩා ආහාර වේල් 5ක් 6ක් අතර ගැනීම ආරම්භ කිරීම මේ කැලරි ප්‍රමාණය වැඩි කරගන්න උපකාරී වෙනවා. ඒකට අපි පෝෂ්‍ය පදාර්ථ බහුල ආහාර වර්ග තෝරගන්න ඕනේ. කිරි හෝ පැණි රස නොකළ රටක බටර් වගේ මේද හා කැලරි බහුල ආහාර වේලට එකතු කර ගැනීම, එළවලු, ධාන්‍ය වර්ග, නැවුම් පළතුරු, කිරි, යෝගට්, ඕට්ස් වගේ දේවල් ආහාර වලට එකතු කර ගැනීමෙන් රතු මස්, මාළු වගේ කෙට්ටු ප්‍රභවයන් ආහාර වලට එකතු කර ගැනීම අපිට අපේ ශරීරයේ බර සෞඛ්‍ය සම්පන්න විදිහට වැඩි කරගන්න පුළුවන්. බර වැඩි වීමට උත්සාහ කරන අය සෞඛ්‍ය සම්පන්න ආහාර පමණක් නොවේ අධිශක්ති ආහාරත් පරිභෝජනය කරන්න ඕනේ. ප්‍රෝටීන හා කැලරි ප්‍රමාණය වැඩි කිරීමට ආහාර විවිධාංගීකරණය හා නිතර ආහාර ගැනීම ඉතාම වැදගත්. කෙසේ වුණත් යම් පුද්ගලයෙකු තමන්ගේ කැලරි ප්‍රමාණය ක්ෂණික ආහාර හෝ සීනි සහිත සෝඩා වගේ හානිකර ආහාර වලින් ලබා ගන්නවා නම් මේක අධික කොලෙස්ටරෝල්, තරබාරුකම යන වගේ සෞඛ්‍ය ගැටලු වලට තුඩු දෙන්න පුළුවන් කාරණාවක් වෙන්න පුළුවන්. මේද ස්කන්ධයේ වැඩිවීම, දියවැඩියාව, හෘද හා සනාල රෝග වගේ තවත් බොහෝ සෞඛ්‍ය ගැටලු ඇති වෙන්නත් පුළුවන්. ඒ හින්දා කැලරි එන්නේ කොහෙන්ද කියලා අපි බලන්න ඕනේ. දවස පුරා ප්‍රමාණවත් තරම් ජලය පරිභෝජනය කරන්න ඕනේ. බර වැඩිවීම ශරීරයේ අවශ්‍යතාවලට අනුකූල වෙන්න ඕනේ. ශාරීරික ව්‍යායාම පවත්වා ගන්නත් ඕනේ. ඉතින් ඔයාලා හිතනව නම් ඔයාලගේ බර සෞඛ්‍ය සම්පන්න විදිහට වැඩි කරගන්න ඕනේ කියලා ඔයාලා මේ පියවර ටික අනුගමනය කරලා බලන්න. අද මේ වීඩියෝ එක වැදගත් වුණා නම් ලයික් කරන්න, පහලින් කමෙන්ට් එකක් දාන්න. තාමත් channel එක subscribe කරේ නැත්නම් subscribe කරන්න. Thanks for watching.